ඔන්ලයින් කන්සල්ටේෂන් එකක් ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්ද බැරිද? මේක සම්බන්ධව හරියටම කියලා දෙන්න ඕන නිසා අපේ පේෂන්ට් කෙනෙක් එක්කම මේක ඔකටට පැහැදිලි කරලා දෙන්න. මොකද වයිටලිටි ක්ලිනික් එකේ මම ගොඩක් වෙලාවට ඔන්ලයින් කන්සල්ටේෂන්ස් කරන්න කැමති නැහැ. ඒකට ප්‍රැක්ටිකල් හේතු කීපයක් තියෙනවා. අපි එකින් එක ලිහලා බලමු. අංක එක තමයි ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකලි කන්සල්ටේෂන් එකක් කරද්දී අපි දන්නවා කොණ්ඩේ හිටවන්න එන කෙනෙක් ඔකට කොණ්ඩේ හිටවන්න එනකොට ඒ කොණ්ඩේ හිටවන්න ඕන Tamanට ඕන විදියට. Taman කැමති විදිහක් තියෙනවා. තමන්ගේ ප්‍රෙෆරන්සස් තියෙනවා. මම ඒකට උදාහරණයක් විදිහට මෙතන හෙයාර් ලයින්ස් දෙකක් අරන් තියෙනවා. කොණ්ඩේ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා මේ කොටසේ අපේ පේෂන්ට්ගේ. ඉතින් ඒ වගේ අඩුවීමක් තිබ්බහම අපි බලනවා පේෂන්ට් එක කතා කරලා ඔයාට ඕන මොන වගේ කොණ්ඩේ හෙයාර් ලයින් එකක් දෝන මේ හෙයාර් ලයින් එක ගොඩක් නළලේ පල්ලෙහින් ඕනද උඩින් ඕනද ඒ වගේ තමන්ගේ පර්සනල් ප්‍රෙෆරන්සස් තියෙනවා. ඊට අමතරව පේෂන්ට් කෙනෙක්ගේ මූණේ ෂේප් එකක් තියෙනවා. සමහර අයගේ මූණ V shape, සමහර අයගේ rounded, ඒ වගේම මේ නළල සමහර අයගේ flat, සමහර අයගේ නළල round වෙනවා. ඔය ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම්ස් එක්ක මේ හෙයාර් ලයින් එකක් කොහොමද ඩිසයින් කරන්නේ? ඒ හෙයාර් ලයින් එක කොහොමද තමන්ගේ මූණට හරියටම ගැලපෙන විදිහට ඩිසයින් කරන්න කියලා අපි ගොඩක් වෙලාවට එක්ස්ටෙන්සිව්ලි පේෂන්ට් එක කතා කරනවා. ඉතින් ඒ වගේ ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම් එකක් ආපුවාම මම හිතන්නේ ඔන්ලයින් කන්සල්ටේෂන් එකදී ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. දෙවෙනි එක තමයි අපි ගොඩක් වෙලාවට මේ පේෂන්ට්ගේ දැනට තියෙන කොණ්ඩවල සහ පිටිපස්සේ අපි ඔළුව පිටිපස්සෙන් කොණ්ඩ ගන්න මේ කොටසට අපි කියන්නේ ඩෝන ඒරියා එක කියලා. ඉතින් මේ ඩෝන ඒරියා එකේ තියෙන කොණ්ඩ කොයිතරම් හොඳට හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට ගැලපෙනවද? ඒ කොණ්ඩවල තියෙන ක්වොලිටි එක කොහොමද? මේ කොණ්ඩ අපිට කොයිතරම් ප්‍රමාණයක් ගන්න පුළුවන්ද? මේක හරියටම බලන්න නම් ඇත්තටම මේ ඒරියා එක ප්‍රැක්ටිකලි එහෙම නැත්නම් අපි ලයිව් එක්සැමිනේෂන් එකකට භාජනය කරන්න ඕනේ. ඉතින් මේ කොටසත් ඇත්තටම අපි දන්නවා ඔන්ලයින් කන්සල්ටේෂන් එකකදී අපි පාවිච්චි කරන කැමරාවේ ක්වොලිටි එක, ගන්න ෆොටෝස් වල ඇන්ගල් එක සහ වීඩියෝ එකේ ඇන්ගල් එකත් එක්ක අපිට සමහරවිට හරියටම නිශ්චිතව කියන්න බෑ කොයිතරම් කොණ්ඩ ප්‍රමාණයක් ගන්න පුළුවන්ද? කොයි වගේ කොණ්ඩවල ක්වොලිටි එකක්ද තියෙන්නේ? මේ කොණ්ඩ ටික ඇත්තටම ට්‍රාන්ස්ප්ලාන්ට් කරන ඒරියා එකකට ඇති වෙනව නැද්ද කියන එක. ඊළඟ කාරණේ තමයි අපි කොණ්ඩයක් හිටවද්දී කොටස් දෙකකට බෙදනවා. පළවෙනි එක තමයි ෆ්‍රන්ට් ඒරියා එක, දෙවෙනි එක තමයි ක්‍රවුන් එක. ඉතින් මේ ක්‍රවුන් එක සහ ෆ්‍රන්ට් ඒරියා එක කියන දෙකටම කොණ්ඩ අපි හිටවන්න උවමනා වුණොත් කොණ්ඩේ හිටවන්න කොණ්ඩ ගන්නේ ඔළුව පිටිපස්සේ. එහෙම නැත්නම් අපේ ඩෝන් ඒරියා එකේ. එතකොට ඩෝන් ඒරියා එකක් කොයිතරම් දුරට ෆ්‍රන්ට් හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට සහ ක්‍රවුන් එකට ඇති වෙනවද කියන ප්‍රමාණය බලන්න තමයි අපි ලයිව් එක්සැමිනේෂන් එකකට එන්න ඕන. මොකද මැක්සිමම් ග්‍රාෆ්ට් එහෙම නැත්නම් මැක්සිමම් කොණ්ඩ ප්‍රමාණයක් ඔළුව පිටිපස්සෙන් ගන්න පුළුවන්ද බැයිද කියන එක කිසිම වෙලාවක ඔන්ලයින් කන්සල්ටේෂන් එකකදී ප්‍රැක්ටිකලි මට නම් කියන්න බෑ. ෆයිනල් පොයින්ට් එක විදිහට අපි දන්නවා හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට අපි කොණ්ඩේ ගන්න ජෙනටික් ෆැක්ටර්ස් එක්ක සමහර අයගේ ඔළුවේ ප්‍රමාණය ලොකුයි, සමහර අයගේ ඔළුව සාපේක්ෂව කුඩා, ඒ වගේම ඔළුව පිටිපස්සෙන් ගොඩක් දිග සහ ලොකු අය ඉන්නවා, සමහර අය ඉන්නවා ඔළුව පිටිපස්සේ කොටස ටිකක් පොඩි අය. ඉතින් particularly especially මේ patient ගත්තොත් මේ patient ඇත්තටම ලොකු හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට විතරයි යන්න පුළුවන් බොහෝ විට. ඒකට හේතුව බැලුවොත් අපිට පේනවා මේ patient ගේ ඔළුව පිටිපස්සේ කොටස සාපේක්ෂව පොඩි. ඉතින් ඒ නිසා මේ ඩෝන ඒරියා එකෙන් ගන්න පුළුවන් කොණ්ඩ ප්‍රමාණය ඉතාම සීමිතයි. ඉතින් මේ කොණ්ඩ ප්‍රමාණය අරගෙන අපි ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට යනවනම් ඒ ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරන්නේ කොයි වගේ ඒරියා එකකද? අපි ඒක ඉස්සරහින්ද කරන්නේ නැත්නම් ක්‍රවුන් එකේද ෆ්‍රන්ටල් ඒරියා එකේද කරන්නේ? මේ සියලුම දේවල් බොහොම පරිස්සමින් ඩිස්කස් කරන්න ඕන තමන්ගේ පේෂන්ට් එක්ක. මොකද හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කියන්නේ කොස්මෙටික් ප්‍රොසීජර් එකක්. මේක කරන්නේ ලයිෆ් ලොන්ග් ප්‍රොසීජර් එකක්. ඒ කියන්නේ මේක කරාට පස්සේ ආයේ රිවර්ස් කරන්න බෑ. ඒ හිටවන කොණ්ඩ ටික ගොඩක් වෙලාවට මුළු ජීවිත කාලේ පුරාම තියෙනවා. ඉතින් අපි හරිම පරිස්සමට තෝරගන්න ඕන කොයි වගේ ප්‍රෙෆරන්සස් තියෙන්නේ තමන්ගේ කොණ්ඩේ කොහොමද හැදෙන්න ඕනේ, මට ඕන කොණ්ඩේ ડોක්ටර්ට හිටවලා දෙන්න පුළුවන්ද? ඉතින් ඔය වගේ ගොඩාක් ප්‍රශ්න දෙනවා. ඊට අමතරව අපි දන්නවා හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්න කලින් සහ කරාට පස්සේ කොච්චර දේවල් අපිට ප්‍රැක්ටිකලි දැනගන්න තියෙනවද කියලා දෙන්න තියෙනවද? ඉතින් මේ නිසා වයිටලිටි ක්ලිනික් එකේ අපි බොහෝ විට හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට පේෂන්ට් කෙනෙක්ව ගද්දි ලයිව් කන්සල්ටේෂන් එකට අනිවාර්යයෙන්ම භාජනය කරනවා. නමුත් සමහර අවස්ථා තියෙනවා පිටරට ඉන්න සමහර අය අපිට ෆොටෝස් බලලා කියන්න පුළුවන් සමහරවිට ඩෝන ඒරියා එක හොඳටම හොඳයි, තියෙන ඒරියා එකත් එක්ක එහෙම ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් තැන් තියෙනවා. නමුත් 80%ක්ම අපි ලයිව් එක්සැමිනේෂන් එකකට භාජනය කරනවා. ඉතින් ඕක තමයි හේතුව අපි වයිටලිටි ක්ලිනික් එකේ ගොඩක් වෙලාවට ඔන්ලයින් කන්සල්ටේෂන් එකක් කරන්න අකමැති වෙන්නේ.